කපනවා එහෙම කියනවා. කාගෙද? කපුම් වල්ල. ඈ කපුම් උඹයල්ල. නෑ ඕන්නේ කොනක පාලා. ඔය අතකට කොනක පාලා. ඔව් ක්ලාස් ගේම් එකට ගිහින් බලමු. අම්නේ පුතේ නිංගන බෑවිලා. අයියෝ බෑ වෙනවා. මොකද උකෝ? මැරෙන්න හද? මගේ උත්පල වෙලා යනවා. වරෙන් පොඩ්ඩක් නාගන්න. ඒ නාගන්න වරෙන් ගඳය. මේ රෑ නහලා මට තව කැස්ස වැඩි. වරෙන් වරෙන්. අම්නේ මං හැංගෙන. මං හැංගෙන තන. නිකන් කියන්නේ මම පෙට්ටිය දාපු තැනට මේ නගින්න බෑ බං. පොඩ අරෙන් කොයි තියෙන්නේ? එන්නේ. වරෙන්. ආරං. කොයිද කිය? හේ. මේ ඉන්නකො. පොඩ ඉන්නකො. රෑ ගමන් බිමන් හොඳ නෑ. රෑ ගමන් බිමන්ද? පොඩ උඩ බලහන්කෝ. මේකෙද දැම්මේ උඹ? නගින්න පුළුවන්. ඔව් බා. හරි හරි ඔව පස්සේ ගමු වරේ. ඔය ලූට් එක දැන් ඉතින් ඔය ලූට් එක කරන්න දෙන්නේ නැහැ. අපි පස් ටිකක් කාරමු මේ වෙලේ. රෑ හරනක් කමක් නැහැ. ළඟනේ බා. ඒ චුක්කාල සද්දය ආවා. පස් ටිකක් කාරමු. මම මැරුණා ඒකයි. මේ ඔව දවල්ට කරමුද? මොකද්ද? දවල්ට කරමුද? මොනවාද? මොනවද කියන්නේ කොහේ පස් කපන්නේ? පස් කපන්නේ. දැන් කරන්න ඕනේ. ඈ? මම මේ කපනවා වගේ පස් ටිකක්. කොනක ඉඳන් කපමු. කොනක ඉඳලා කපන්න බෑ ගල් හැමතැනම. අපෝ කොනක ඉඳන් කපමුගෙන් අතාවට කියන්නේ වීඩියෝ උඹ ට්‍රැක් අවුට් කපනවා. එහෙම කියනවා. කාගෙද? කපුම් වල්ල. ඈ? කපුම් උඹයල්ල. නෑ ඕන්නේ. කොනක පාලා. ඔය අතකට කොනක පාලා. ඔව් ක්ලාස් එකේ. සක්කයිගේ. උටාවන් නම කිව්වා. කට්. එයාට තිබ්බෙත් වෙනවනේ. යස්. දැන් කියන්න එපා මගේ නම ඈ. කවියා. අස්සෙක් ඉන්නවා. පස්සේ ෆෝන් හබ් එකට දෙමු. ඈ? ෆෝන් හබ් එකට අස්සෙව. ෆෝන් හබ්. ෆෝන් නෝදි. මොබයිල්. ඒ තමයි කිව්වේ. මොබයිල් තමයි. මේක බෑන් කරන්න හදන්නේ. හදිස්සි මචං මේ අපිට උඩට යන්න පුළුවන් විදියට කපපන් ඈ. ඈ? එනේ පඩි පෙළ වගේ තියෙන කපපන් ඈ. නැත්තම් ඒ වදාගෙන කපාගෙන යනවා. නිකන් තාප්පේ වගේ තිබ්බොත් එහෙම හදිස්සියකට දුවා ගන්නවත් බැරි වෙනවා. පඩි පෙළක් වගේ හිටින කපහන්. ඉතින් මොකද කියන්නේ? අපි මචං දැන් අර ස්ටේජ් තියෙනවනේ ස්ටේඩියම්. ඒ වගේ කපමුද? වටේ ඔක්කොම පඩි පෙළ තියෙන ප්‍රේක්ෂකාගාරේ. ලැග් ගියකෝ. ඇයි කපන එකනේ කරන්නේ ඉතින්? හදනව නෙමෙයි. කැපුවත් ලැග් වෙනවා. කැපුවත් ලැග් වෙන්න ගන්නවා. අපි කරන දෙයක් නේ. රැන්ඩම් දෙන එකක් නෙමෙයි. ලැග් වෙන එක ලැග් වෙනවා. අපරාධ. ඔව් වැඩි මුට මුකුත් පේන්නේ නැහැ මං කරන වැඩින්. කාටද? මේ ලයිව් බලන්නේ උන්ට මුකුත් පේන්නේ නැහැ මං කට්ට කඩවලේ ගල් කපනවා ඉඳගෙන. කරුවලේ ගල් කපන්නේ නැහැ. ඇයි ඒ? මේ ඉන්නේ. මූ තමයි මේ වල හාරගෙන යන්නේ. ගල කපන්න රුසියෝ. ඒ ඔහොම යටින් හාරන් යන්න එපා. බම් මේ උඩින් කපහන්කෝ. ඇයි ඒ? යටින් ගැපුවම උඹ හිතාංගෝ අපිට බෝම්බ කාර්යයක දුවපන්. මගේ ළඟට එන්න බා. ඔගේ ළඟට ඕන දෙයක් කරගෙන. මගේ ළඟට එන්න බා. මම හැංගෙනවා. දෙමේ ඔය හරිය 3 දෙනෙක් ඉන්නවා ඈ. ඉතින් උඹම කපා. මෙතනට එන්නේ. මං හැංගෙනවා. ඈ? මං හැංගෙනවා. ඵලයන්. මුන් ඇතුළට આવොත් එහෙම මට දුවන්න තැන නැති වෙනවා. මම උඹ ළඟට එනවා. උඹ ළඟට එනවා. අම්මා වහගන්නවා මං වටෙන්ම.
ඔය උඩ ඒ පුජීත වැඩ කරන්න එපා යකෝ. මම මුකුත් කරේ නෑ මං අහකටලා බලන් හිටියා උඹව දැක්ක ඌ උඹේ පස්සෙන් ආවා ඊට පස්සේ මම යනවා වතුර මැදට. පාප මිත්‍රයෝ. අම්මා අරහෙට යන්න බෑ අරහෙ ඇති නේ බං. ඒ සිරාවට අපි වතුර මැද හදමු ඈ. මේ වතුර මැද තමයි ඉතින් හදන්නේ ආරක්ෂාව හොඳයිනේ හැබැයි අපිට වටේ ටික තව කඩන්න වෙනවනේ. ඉඩ මදි බං. හරි ඒක කරගන්න බැරිය අපි දැනට ආරක්ෂාව තද කරගන්න හද කරග. බෙල්ට් එක. තද කර සම්බියෙක් එනවා සම්බියෙක් එනවා අයියෝ. එන්න වදයක්. මම මොකද දන්නවද කරන්නේ මේලා මම මෙන්න එයාගේ වැඩක් කරලා උඩට යනවා අනේ බං. ඈ හරිද මං වගේ උඩට නැගහන්කෝ තෝ වගේ උඩට නගින්න මම උඩට නගින්න කලින් ඌ මට ගැහුවනේ. හරි දවල් වෙනවා වෙන්න මේ බහැලා අපි රජ කරුම් බං උන්ට මේ ඕන දෙයක් කරගන්න ගියා ඒ උන් දවල්ට එන්නේ නෑනේ. ඉතින් උන් ගිනි ගන්න නිබ්බ දැකලා නැද්ද සොම්බි ෆිල්ම් බලලා නැද්ද උන්ට දවල්ට එන්න බෑ දවල්ට තමයි බං එන්නේ. තෝ දුන් නැහැ යකෝ උඹ දුන්න සම්බි ෆිල්ම් වලත් එහෙම තමයි. අර මේ මෑතකදී හොද්දටම 2019 ද කොහෙද ආව එකක් මට මතක නැහැ නම ඒ ෆිල්ම් එකේ හැටියට උන්ට රැට එන්න බෑ උඹ දුන්න ෆිල්ම් වල නම් එහෙම තිබ්බේ නෑ. දවල්ට එන්න බෑ හරිද මේ ඒක මේ අපේ අයියා ගත්ත එකක් බං මගේ ළඟ නෑ ඒක ඉස්සරද බැලුවේ ඒක හැටියට උන්ට දවල්ට එන්න බෑ රැට විතරයි ආහා. ඌ ඉඳගෙන මේ වොෂ්රූම් එකක බාට්ටබ් එකක් ඇතුලේ මේ හාන්සිලා ඉන්න එයාගේ බල්ලත් එක්ක බල්ලත් එක්ක ඒ බල්ලත් එක්ක මොනවද එයාගේ ෆැමිලි එක වෙන ප්‍රදේශයකට ගිහලා මෙයා ඇන්ටි වෙනම් එකක් හොයාගන්න යන ගමන් ඇන්ටි ගැල්ල ඇන්ටි ගැල්ලක් නේ අදාසම පුරවන්න වෙනවනේ. ඕ බඩු තියෙන ආයි පුරාණ ගස් කපාංකෝ මේ මැද තියෙන ගස් ටිකක් කපලා දාන්න. ඒවා කපන්න එපා ඒ අපේ මේ ලස්සන සුන්දරත්වය තියාගන්න ගහ මැද කොහෙද බම් මේ ගේ මැද කොහෙද බං ගස් හිටවන්නේ. ආපෝ ඕන තරම් මේ දැන් නවීන තාක්ෂණය නවීන මුසු කරමින් අපි ගෘහ තාක්ෂණය අපි අලුත් විදියට හදන්නවා වගේ ගෘහ තාක්ෂණය කෙලපැමිණි අය. කෙල පැමිණක් කියන්නේ හරි අබේ කෙද්දේ ගස් කෙම්බෙත් ඔය ළඟ තියෙන ගස් කපන්නේ පාපා මේ අන්න අර ලූට් එකේ ඇති නේ බං මේ බොක්ස් එක. ලැගුත් වෙනවා බං ඊට පස්සේ. ඇයි? හරි මම ලූට් බොක්ස් එක ගන්නවා. ලූට් බොක්ස් එක කොහොම තියමුද බං කවිතුවා? නෑ බං ඒක ගම්මු. ඒකේ අර මේවෙක් ගම්මු. අපිට මේවා හදා ගන්න ඕනේ නේද? ආයුධ. ඒක මාරුනේ බං. මරුකේ? හැබැයි වටේම ගල් බං ඈ. ඒක හොඳයි. ඒත් උඩ මදි බං. පෙට්ටිය නම් අරගත්තා. අමඹ බොක්ස් එක. ඔව් උඹ අරන් වරේ. එදක් කොහෙන්ද බං මගේ අතට ආවේ? නිදිය ගන්න මිනිස්සු කියලා දන්නවා අපි. මං ගෙදරින් එනවා තරන් ඇවිල්ලා. ගල් වලින් ගහමුද බංගේ? බිත්ති. හරිද මම මලා මගේ ලූට් එක ගනි. මොකටද බං? මම මේ කොහෙද යනවද? ඔබ කොහොමද මැරුණේ? කට් උඩින් පැන්න බං. බතින් පුක දෙන්න යනවා. කිව්වනම් පඩි. ටික්. යකෝ උඹ කිව්වනම් මම මේ එකක් ගහලා දෙනවනේ. පඩි පෙලක් ගහලා දෙනවා බහින්. පුළුවන් අවදි වෙලත් මට හෙල්ත් එක කොච්චරක් තිබ්බද කියලා මීටර උන්නේ නැහැ. හරි මම ඉතින් පැන්නා. පැන්නත් එක්ක ගලා ගියා. වර. අපිට අයනුත් තියෙනවා දෙයණී කියලා අයන් ටිකක් හාවන්න අපිට වැඩ කරන්න පුළුවන්. මේ දැන් ඔය අයන් හාරන්න ඕනේ අපි වරෙන් ගේ හදලා දාන්න. මං ගිහලා ගස් ටිකක් කපන්න. බලග නැද්ද? මේ ඒ උඹ ගස් කපහන්කෝ. මං අර පොලෝ ටික හදන්න ඒක ආතල් වැඩි. ඒක තමයි දැන් තොට කිව්ව පොරව නැද්ද උතන? දන්නේ නැහැ පොරවත් තිබ්බද? ඉතින් ඔතන ලී ටිකක් තියෙනවා මට ලී ටිකක් දියා. ඔන්න පොරව. වැඩක් මේ පොරෙන් මොනවද කරන්නද ඔය? ඔය පොරව දෙකක් ගනි.
හරි ඔන්න ලී ලියලියක්. ඔන්න ලීටියක් දුන්නා. හරි. තව ඕනේද? මේ ළඟවාත ඔබ මේ ගස් කපන්න එපා හරිද? නෑ මං ගස් කපන්නේ නෑ මම කෙලිම තියෙන මඩ වලින් අරක පුරවනවා ඈ. ඕන දෙයක් කරා. ඔබ ගස් කපපන්. මං ඒක පුරවන්නම් ආතල් එකේ. මේ මට ඊටම ආතල් මට ආතල්. ඈ ඉඩම තාඩියක් ලොකු කරමුනේ. ඔව් මං කරන්නයි. ඉඩම පුලන්න මේ අවටත් ලොකු කරාන් ඔබ හාරලා. වටේටි හාරලාද? ඉතින් ඕ ළඟ පාතින් ගන්නවා. එතකොට හරි. නිකන් කියන්නේ මන් දන්නේ හදන්න. ආ අඩ උග්ගස් වලිමුත් හදන්න පුළුවන්. කමු යකෝ. ෂූට්ටා. අයියෝ ඔක්කොම කෝටු හැදුනා කියන්කෝ. ඔය ඉතින් ඌ කෑවේ. ආයෙත් ඔය පෙට්ටියක් තියෙනවනේ ඔබලක. පෙට්ටිය දාන්කෝ මෙතනින්. අර මේවා හදන එකද? යකෝ පෙට්ටි ස්ටෝරේජ් එකක් දාන්න. ස්ටෝරේජ් එක. එන්නේ එහෙම සිංහලෙන් කියන්න. පෙට්ටියක් කියහන්. කො පෙට්ටිය කරන්නේ පෙට්ටිය කියන්නේ නැත්නම් වෙන මොනවද? අපි දන්නේ නැහැ නේ මොන වෙට්ටිද කියලා අන්න. කොහෙට දැම්මද මන්ද එකක්. ඇයි ඔය තියෙන ලස්සනට? මම ගහේ තියෙන්නේ. ටෙක්නොලොජියා. පොරවක් නම් ඕනේ ගල් කපන එකක් ගත්තා. මේ තට්ටු දෙකක් ගහනවද බං? දෙක ගහමු. මං ඊට පස්සේ වෙනම පළාතක මම වෙනම ගයක් කලා ගන්න. එහෙම කරන්න බෑ. අපි දෙකම එකක් ගන්න. නෑ නෑ වරු යකෝ වරු. ඔය එහෙම තමයි ආතල් එක. තනියම ඉන්න සාංකාව. දෝදු. අපිට මචං තව ටිකක් මැදට වෙන්න ගහන්න තිබ්බේ. හරි අපි මැදට යමන් ඉතින් ඕක පොඩ්ඩ. මැදට යන්නවා. මම මේ ගල් ටිකක් කාලා මේ හොද පොරවක් හදාගන්න. මෙව්වත් නෑ. අපිට කොහොමත් ගල් කඩන්න එනවා කවිදු. නේ. ඔව්. අයියකෝ මේ ගල් ටික අපි ඔබ කිව්ව විදිහට ගල් වලින් ගිය හදනවා. ඒක තමයි මං කිව්වේ. දැන් අපි සිමෙන්ති දාමු. මං ගස් කපන්න. සිමෙන්ති දාමු. මං ගස් කපන්න. ගස් විතර නෙවෙයි ඕන කරන ඒවා කපන් වරෙන්. ඔබ හිතුවද මම මේ වැඩකාරයෙක් කියලා? ඔව් ඔබ ගෙනායකට තමයි. ඔබ ගල් කපන්න. මම මේ ගස් ටික කපන්න. මම මඩ කපන්න. මඩ කපන්න මොකටද? ඒක පොළොවට දාන්න. ඕනි දෙයක් කරා. අයන් ගල තියහන් අයන් එක නැති කරගන්න බෑ ඒකයි. අපිට අදාළ වෙලාවට අයන් එක ගමු. අයන් ගල මොන පාටද? කහ පාටයි. මං කහ ගල් වලට ආස නැහැ. එයි. සුදු පාට වගේ වලට ආසයි. සුදු පාට. මේ පැත්තෙන් කපන්නද බා? අත කපපු පැත්තෙන් කපන්න. වෙනවා දාලා. නැත්නම් ඈතට ගිහින් කපන් එන්නද? සවලක් සවලක් මේ හරි ජඹුරු නෑ බා. හරි මෙන්න පස් තියෙන මෙන්න මේකෙන් හාරන් ඔබට නැති මංගස්ථානේ ඉන්න හාරදයි. පොරවල් ටිකක් දැම්මා. මේ ටික දැම්මා. පොරවල් දෙකක් තියෙන ලී දැන් ලී යුගේ ඉවරයි. ගල් යුගේ දැන්. ඔව්. පොරව තියෙනවා ගස් කැවිල්ලක් තියෙන්නේ. අතල ගස් කපලා දාන ඈතට ගිහින් ගස් කපන්න. අඩෝ මේකෙන් කපනවා ගම් කැපිල්ලක්. ඒක තමයි කිව්වේ ඉක්මනට කපන්න කියලා. සිරිවිස් කුකුලොත් ඉන්නවා ළඟපාත දෙයියනේ කියලා අපිට කුකුල් මාස් හොද්දක් හදලා. මාළුත් ඉන්නවා මචං හොඳට. මාළු හොද්දක්. වැව් මාළු. මේ ළඟපාතින් කපන්නේ දැන් කියන්න එපයි කියලා. මට දුර යන්න බෑ. කකුල් කඩිච්ච. මොනවාද ඒ කපන්නේ? මඩ බං මඩ. මඩ කපහ. ඉතින් උඹට මඩ කපනවට වඩා මේ ඔය පොළව ටිකක් ගැඹුරු කරහන් වතුර පාර. ඉස්සු දෙයක්ෝ අපි මේ වැටිලා මැරෙයි. නෑ වතුර ගැඹුර කරන්න කියලා කිව්වේ. වතුර ගැඹුර මදි කියලා තේරෙන්නේ නැද්ද? මේ පැත්තනේ. මේ පැත්තේ එහෙම තියහන් ඉතින්. අපි ලොකු ස්විමින් පූල් එකක් මට තේරෙන්නේ නැහැ මම ඔබට
නාන තැන කොච්චර ගියදී පූල් එක මොකටද කියන්නේ අපි මේව කරමු ඉන්ෆිනිටි පූල් එකක් බලමු මොකක් ඉන්ෆිනිටි පූල් එක අර ඔබ දැකලා තියෙනවා හොටෙල් වල තියෙන්නේ අර යට ඒ කියන්නේ යට වීදුරු වලින් තනිකර හදන්නේ යට පොළොව වෙනවා බං උඩ තට්ටුවේද හදන්නද ඔව් උඩ තට්ටුවක තමයි සාමාන්‍ය එක හද දැකලා තියෙනවා වැඩි ටිකක් රත් කරලා හදමු අම්මට මේකෙක් ඉන්නවා අහක බලහන් බලන් ඉඳහම මම බිම් බලන් ඉන්නේ බලක නැහැනේ මේකෙක් මගේ ළඟ මේකෙක් ඉන්නවා කොයි කෙද්ද හරි උගිලා අර ඉන්නේ බචන් එන්ඩර්මෑන් කෙනෙක් අර නිකන් දිගංචියෙක් ඉන්නේ S2 දම් පාට යා බලන් හිටියොත් අපිට කෙලින්නේ දාලා සොම්බියෙක්ද මන් දන්නේ නැහැ ඉන්න ඔන්නත වතුරේ සොම්බි කොහමද මම මෙතන ඉන්නේ එහෙනම් කවුද අවුවේ කොහමද අවුවේ ඉන්නේ කියන්නේ වතුරයට බං එහෙනම් මොකෙද්ද ඒ වතුරයට ඉන්නේ නා ඒ සොම්බි జాතියක් ඒක මම තමයි හිතන්නේ මම දන්නේ දන්න කෙනෙක් ඉන්නවා නම් කියාගෙන යන්න ඔව් අපි දන්නේ මේවා අපි මේ බබා අනේ අවුව පායනවනේ සොරි රෑ පායනවා රෑ කොහොද කොපාය නැත්තම් ඉතින් හදනේ පායන මාළු ගොඩයි FPS නම් 60යි CPU එක අදිනවා 50 ගණන් 60 ගණන් GPU එක අදිනවා ඒත් 50 ගණන් 60 ගණන් කමන්නේ කොයි විදිහේ බුක් ගායිද දන්නේ අන්න ඒක රෙකෝඩින් දැම්මද කියලාත් මතක නැහැ අදාලා ජය වේවා මට මතකත් නැහැ දැම්මා වගේ මතකයි ඉතින් ඔව් දැම්මා වගේ මතක දැනගන්නේ අදාලා කියලා කෑලි ගයක් ගහන්න ඕනි බං අර රටවල් වල තියෙන්නේ කෑලි ඔය අර තියෙන බං මේ කොටස් තියෙන්නේ බොක්ස් ඇඩේට ගහම් බොක්ස් ඇඩේට ඕන විදියට ගහම් මම ඔබට බඩු ටික කියලා දෙන්න ගානක් දියන් එහෙනම් මං ගෙවල් ගහනවා අකෝ බඩුත් දීලා හරියන්නේ අකේලක් දීලා වෙනවා කියන්නේ මොනවද නවන්නේ අනික මගේ අපි දෙන්නගේම ගෙදරට වෙනම දෙන්න පුරු නිසා මේ කෙල්ලේ කව ගන්නත් ඕනවා ඔබනේ කෙල්ල ඔබ තමයි ගෘහණිය පිස්සුද ඔය වල ලස්සන කොල්ලෙක් ඉන්නේ මේක කුස්සියක් හදලා දෙන්න කලර්ෆුල් කුස්සියක් හදලා දෙන්න කුස්සිය ඒ කවුද බං ගහන්නේ දන්නේ අම්මා මේ සොම්බියා යට ඉඳන් ඇවිල්ලා බං අම්මට සොම්බියා මට යා මට මුකුත් පේන්නේ නැහැ මට පේන්නේ නැහැ පාර පේන්නේ නැහැ මුකුත් පේන්නේ නැහැ මොනවද බං මේ මොනවද මේ අම්බා අලුත් ගල් జాතියක් සෝරි අලුත් කඩක් කඩන ගම ඒ රෑ වෙලා බං ඔව් අපි ඉක්මනට මේ මෙවුන් ටිකක් හදා මරාගමු මරාගන්න කියන්නේ මොකෙක්ගේ හරි හද්දයක් එනවා අපිට වට කරන්න බැරුණා නේ වට කරන්න බැරි වුණා මං ගහ උඩ ඔබ තේනවනම් වරේ ගහ උඩට වරේ ගහ උඩට ගහුවා මේක අපන ඔබ පන්දන් ගෙවුවා ඔයා වටේ සොම්බිස්ලා ඉන්නවා පන්දන් ඔබ පන්දන් ගෙවුවද පන්දන් නෙමෙයි බං සොම්බිස්ලා ඉන්න ආමඩු මං ඉන්නේ වට්ට පළාතේ මම මේ පැත්තේ ගයක් හදාගන්න මම මේ උදේ වෙනකම් මෙහෙ ඉන්නවා දැන් කුකුල් හාමිනේ ඔය කෙලිබ ගහ උඩට ගැව්වා පඩි වෙලා මචං ඉතින් ඌත් වෙනවනේ ඔය පඩි පෙලේ ඔකට ආ ගොන් හරකෙක් නෙවෙයි මගදී පඩි වෙලා කඩනවානේ බං මගදී කඩන එක ඇත්ත මේ මකුලෙක් කෙනා ඔබේ මගේ පස්සේ අර යන්න දීලා යන්න දීලා
හරි නැරින් පහල ඉන්න අඩහන් කඩ හරි දැන් මේක ඕම කාටත් ඉන්නත් බෑ යන්නත් බෑ. හැබැයි මකුලොන්ට ගස් නගින්න පුළුවන් කියලා අහලා තියෙනවා. අද මම වට කරගන්න කතවන් කරන්නේ මන්ද ඕ ඇල්ලෙන් හදන්න ඕව නාස්ති වෙනවා බං නිකන් ඊට පස්සේ. හරි ආයෙ කඩලා දාගන්න ආත් ඔබත් වරේ හරි මාත් ඉන්න බැරිද කියන්නේ. අපි කාටවත් පේන්නේ හරි. උඩින් බැස්ස උඩින් ඇවිල්ලා එකපාරට පොක්කක් අත ඇරියොත් තමයි කෙලින්න ඕන අම්මට ගොඩවනවා. කොවලන්න නිකන් කියන්නේ අය යන්නේ කොහොම. අපි එහෙනම් දවල් වෙලා සෙට් එමු. ඔව් සෙට් එකක් දවල් හරි. ඔන්න දවල් වුණා කියලා තමයි දැන් ගන්නේ අපි. ඔන්න දවල් වුණා. ඔන්න දවල් වුණා. ඔන්න දවල් වෙනවා ඔන්න දවල් වුණා. මේ මේ වලින් වලන්න කවිදගේ ලස්සන. හරි. නම කවිය. කවිදුනේ කවිය. මේ බොකෝ වෙද ඉන්නේ ඕ කොයිද යන්නේ? මේ පැත්තට වරේ මෙහෙන් කපන්න මේ බැරිද පිටිපස්සේ මෙච්චර. මෙහෙන් කපන්න මට සවලක් නැහැ. මං ගල් කපන්න. අනේ මං ගල් කපනවා. මම බාතයි නකවල කෑම තිබ්බන වටිනවා. ඒ කෑම ටිකක් කුක් කරාන්කෝ. මේටි මේ මොනවද මේකේ ගල් කෝබන්. මේ ගල් ටිකක් දැම්මනේ බා. අර තියෙන්නේ හතරයි තියෙන්නේ ඒ ගල් නෙමේ බයි වෙන જાතිය. ඔන්න මාළුත් දැම්ම මස් කටුත් තියෙනවා ඔබ කනවා මම මෙතන සුද්ධයක් දාගෙන ඉන්න ගල් ටික දකපාන. ඊතල තුනකුත් තියෙනවා අපිට පගනස් එකක් ගහන්න ඕනනේ බා. මේ අපි ඉක්මනට ඇදක් හදමුද බා? කයිද? එළුටියක් මරන් වරින් බන් ටක් ගාලා ගිහලා. ඇදක් හදලා දාමු බා. අපේ මල වදයක් කියන ඊට පස්සේ බැරනොත් එහෙනම්. ඊට පස්සේ ඉක්මනට දවල් කරන්නත් ඒ අට්ටියකට එපා නැත්තම්. අර යහපේ දැන් බලන්න මං ගිහින් එළු. අස්සයෝන්ගේ හදමු අස්සයෝන්ගේ මොනවා හදන්නද බා? එළුවෝ නෑ නේ බා නැද්ද? ඒ හැරි නෑ බා හරක් නම් ඉන්නවා හරක්ෙන් එන්නෙත් නෑ බං ඒවා. ලොම්මෙන් නෑ. මොකද්ද කරන්නේ? මම බලන්න තව ජොබ් මේ ගල් ටිකක් කපාගෙන මං ආයේ එන්න පාර අමතක වෙයිද දන්නේ බඩ මගේ නම නෑ බා මේ හැරි නෑ මම තව ටික උඩට වලෙන් කොයි අවස් මේ උන් ඉන්නවා ඌරු නම් ඉන්න ඇති නේද අපි එහෙම රෙකෝඩින් නොදා හරි හොයාගෙන නැත්නම් වෙලා රෙකෝඩ් ස්ටෝරේජ් తీරනවා බං අපේ. ඔව් කොහොමද මන් ටින්ගාලා තව චුට්ටක් උඩට ගිහින් බා එළුවෝ අද බං මේ වෙන්නේ ලෝඩ් වෙනවා ආයි පාර සිග්නල් කේස්ද? එහෙම එකක් වෙන්නේ නැති මම මේ කඩපුව ආයි පුක් ගාලා මතු වෙනවා. නෑ බන් නෑ මම මේ එන්නකම ඉන්නේ පාවෙන්ක වලන්නේ න මට පේන ඔබේ නමන ගල්යුකේටාව දැන්ද නිචල ඔබ ගලක් අත්තැල්ලි නැද මොකද ඔබ ගලක් අත්තැල්ලි නැත්ව මෙච්චල්ලා ඇයි මට මේක ඇචිවමන්ට එකක් කම්පලිට්ට ඔබ දැන් තමයි ගලක් කැල්ලේක සිරහට නෑ බෑකට දැන් තමයි ගලක් වැඩදිට හිතන්න එපා අපි ඇත්ත ගල් ගැන කියන්න නයිප් කරනවා ස්නයිප් කරය කොබ කියකොට මට තීරීවර ඔබ කියන්න පාව කිවොත්තා මට වදී වඩ කර